සිංහල දෙමළ අලුත් අවුරුද්දට මෙන්න මේ විදිහේ සුබපැතුම් පතක් හදන්නේ කොහොමද කියලා තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට පුළුවන් ඉතාමත් ලේසියෙන් මේ විදිහ එකක් හදාගන්න. ඒ විතරක් නෙමෙයි මම මේකට පාවිච්චි කරන හැම ඉමේජ් එකක්ම ෆ්‍රී ඔයාලට දෙනවා PSD ෆයිල් එකක් විදිහට. ඒක ගන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ මැදදී කියනවා. එහෙනම් ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුතින් නම් එකතු උනේ subscribe කරගෙන මේ වීඩියෝ like එකකුත් දාගෙනම අපි පටන් ගමු අද වීඩියෝ එක. හරි මම Photoshop software එක open කරගත්තා. මේක interface එක නම් ඉතින් ඔයාලට ගොඩක් හුරු පුරුදුයි කියලා මම දන්නවා. මගේ videos බලනවා නම් මම මේක ගැන deep හැම දෙයක් ගැනම වගේ කතා කරලා තියෙනවා. හරි දැන් අපි මුලින්ම new project එකක් create කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් මෙතන new file කියන එක උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ වගේ window එකක් open වෙනවා. මේක අපිට මේ ටික අදාළ නැහැ. ඔයාලට පුළුවන් මෙතන project name එක දෙන්න. මම මෙතන new year කියලා දෙනවා. ඔයාලට පුළුවන් කැමති name එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන width එක 1000ක් දෙන්න pixel වලින්. height එකත් 1000ක් දෙන්න. ඒ pixel වලින්ම තමයි. ඊට පස්සේ මෙතන resolution එක විදිහට 300ක් දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් color mode එක RGB තියන්න. ඊට පස්සේ color profile එක ඔයා change කරන්න working RGB විදිහට. ඊට පස්සේ ඔයාලට background color එක ඕන නම් වෙනස් කරගත්තා. ඒක මම මෙතන white තියනවා. අපි ඒක පස්සේ වෙනස් කරගන්නවා අපිට ඕන පාටට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන create කියන එක උඩ select කරන්න. හරි දැන් මම අපි මේ විදිහට create කරගත්ත අපේ project එක. ඔයාලට පුළුවන් මේ lines ටික අයින් කරගන්න. මේ line එකක් උඩ click කරලා delete කරලා මම මේ විදිහට ඔක්කොම අයින් කරගන්නවා. හරි දැන් අපි line ටික අයින් කරගත්තා. දැන් අපි මේකේ background එක මුලින්ම හදාගනිමු. මම මෙතනට මුලින්ම solid color එකක් දාගන්නවා මගේ අදාළ පාටින්. මම මෙතන use කරන්නේ රතු පාට background එක විදිහට. අපි අලුත් අවුරුද්දට සුබ පැතුම් පතන්නේ හදන්නේ. ඒකින්ද මම මෙතන රතු පාට දෙනවා. රතු පාට කිව්වට තද රතුම නෙමෙයි. මම මෙතන පොඩ්ඩක් dark වෙන රතු දෙනවා. ඊට පස්සේ මම okay කියන එක select කරනවා. ඊට පස්සේ මම මෙතනට දාගන්නවා මගේ background එකට image එකක්. මම මෙතනට මලක් වගේ එකක් තමයි දාගන්නේ. ලාවට පේන්න ඕන හින්දා පොඩක් ලස්සන වෙන්න වැඩිපුර. මම මේ විදිහට මගේ file explorer එක open කරලා මම දාගන්නවා මගේ මල. මම මේ විදිහට drag and drop කරගන්නවා මෙතනට. ඊට පස්සේ මම මේකේ පොඩ්ඩක් size එක resize කරගන්නවා. හරි ඊට පස්සේ මම enter key එක press කරනවා. ඊට පස්සේ දැන් අපි මේකේ opacity එක අඩු කරගමු. ඔයාලට පුළුවන් මෙතන opacity කියලා තියෙනවා. මෙතනින් ඔයාලට opacity එක අඩු කරගත්ත හැකි. මේ විදිහට මම අඩු කරගන්නවා opacity එක. උපරිම අඩු කරගන්න එපා. මම මෙතන 40ට වගේ දෙනවා opacity එක. 38ට වගේ දුන්නා. ඊට පස්සේ මම මෙතන fill කියන එක දෙනවා 22ක් විතර, 23ක් විතර දෙනවා. ඕන්න ඔයාලට තව opacity එක මේක වැඩි කරගත්ත හැකි. හරි දැන් අපිට මේ විදිහට ලාවට පේනවා අපේ මල. හරි දැන් අපිට මේ විදිහට ලාවට පේනවා අපේ මල. දැන් අපි මේකට තව background image එකක් add කරගමු. දැන් මම මෙතන add කරගන්නවා පොඩි කොඩි වැඩක් වගේ එකක් මේ උඩට ඔයාලා thumbnail එකේ දැක්කා වගේ මම ඒක මේ විදිහට drag and drop කරගන්නවා මේකට. හරි දැන් මම මේ විදිහට කොඩි වැඩක image එක drag and drop කරගත්තා. මම මේක resize කරලා මම මෙතනින් තියෙනවා. ඊට පස්සේ මම alt key එක press කරගෙන මේ විදිහට drag කරනවා. alt key එක press කරලා මම මේ විදිහට drag කරලා මම මෙතනින් ආය ඒකේ තව copy එකක් අරගන්නවා. අරගෙන මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මම මේකෙනුත් ආය alt key එක press කරගෙන copy එකක් අරගෙන මම මෙතනින් තියෙනවා. ඊට පස්සේ මම මේ දෙක ගානට position කරගන්නවා. ඔයාලට පුළුවන් මෙතනට කැමති පාටක් කොඩි වැඩක් දාගන්න. මම මේක හදාගත්තේ ChatGPT එකකින්. ඔයාලට මෙතන lay panel එකේ පේනවා ඇති ChatGPT කියලා, ChatGPT image කියලා. ඒ මම මේක generate කරගත්තේ ChatGPT එකකින්. හරි දැන් අපි මෙතනට කොහෙක් add කරගමු. කොහායි අපි තව එරබුදු පත්තකුත් ඇඩ් කරගමු. ඔයාලට මම පාවිච්චි කරගෙන මේ assets ටික ඔයාලට පල්ලා description එකේ මම දාලා තියෙනවා PSD file එකක් විදිහට. ඔයාලට ඒකම customize කරලා ඕන නම් හදාගත්ත හැකි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මම මේ පාවිච්චි කරන assets ටික අරගන්න එකේ මම ඒ කෝකටත් හරියන්නේ මම පල්ලෙහා description එකේ ඔයාලට මෙතන උඩින්ම පේන ඇති පළවෙනියටම link එක. මෙන්න මේ link එකෙන් මම දාලා තියෙනවා PSD file එක. ඔයාලට පුළුවන් ඒක download කරලා ඒක Photoshop එකෙන් open කරලා ඔයාලට කැමති change එකක් කරගන්න. හරි දැන් මම මෙතනට එරබුදු අත්තක් දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මේක position කරගන්නවා මේ ගානට. ඊට පස්සේ මම enter කරනවා. ඊට පස්සේ මම මෙතනට කොහාවත් add කරගන්නවා. මම මේ විදිහට කොහාවත් add කරලා මම මේක පොඩ්ඩක් පොඩි කරලා මේ හරියෙන් කොහාවත් දානවා පොඩ්ඩක් පොඩි කරලා. හරි දැන් මම කොහාවත්
ආය රීපොසිෂන් කරගන්නවා. හරි ඔන්න අපි කොහොමවත් මේ විදිහට පොසිෂන් කරගත්තා. දැන් අපි මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා ඉමු. මම මේ විදිහට ටෙක්ස්ට් එකක් ජෙනරේට් කරගත්ත කලින්ම මම ඒ ටෙක්ස්ට් එක drag and drop කරගන්නවා මේකට. හරි දැන් මම මෙතනින් මේ විදිහට මගේ ටෙක්ස්ට් එක අරගන්නවා. මම මේ විදිහට ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා drag and drop කරගන්නවා. තව මේකට ඉරකුත් ඇඩ් කරගන්න ඕනේ. ඒ වගේ අපි ටෙක්ස්ට් එක ඇඩ් කරගත්තට පස්සේ ඇඩ් කරලා ඉමු. මොකද අපිට ටෙක්ස්ට් එකේ යන ඉඩ ගන්න බලාගෙන ඉන්න ඕනේ මුලින්ම. අපේ පික්චර්ස් ඇඩ් කරන්න කලින් අපි ටෙක්ස්ට් එකට දෙන්න ඕනේ මේන් ෆෝකස් එක. මොකද අපිට මේ ටෙක්ස්ට් එක තමයි ගොඩක් ලස්සනට එන්න ඕනේ. ඒකින්ද මම මේ ෆොන්ට් වලින් එක එක විදිහේ ෆොන්ට් පාවිච්චි කරලා තියෙනවා ටෙක්ස්ට් එක ලියා ගන්න. ඔයාලට මේ ෆොන්ට්ස් ගැන අවබෝධයක් නැත්නම් මෙතන උඩින් කාඩ් එකක් කැපේ වෙයි. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එක බලන්න. මම එකෙන් කියලා දීලා තියෙනවා මේ විදිහට ටෙක්ස්ට් කොහොමද ජෙනරේට් කරගන්න කියලා. අපිට ඕනම විදිහේ ටෙක්ස්ට් එකක් පුළුවන් මේ විදිහට ජෙනරේට් කරගන්න. හරි දැන් මම මේ විදිහට ටෙක්ස්ට් එක ඇඩ් කරගත්තා. දැන් අපි මේකේ කලර් එක වෙනස් කරගමු. මම මේ විදිහට ටෙක්ස්ට් එක උඩ සිලෙක්ට් කරලා මම යනවා අපේ ලේයර් පැනල් එකට. ලේයර් පැනල් එකේ යටට ගිහිල්ලා මම මෙතනින් සිලෙක්ට් කරනවා කලර් ඕවර්ලේ කියන එක. ඊට පස්සේ මම මෙතන කලර් ඕවර්ලේ එකේ සුදු පාට කලර් එක දෙනවා. ඊට පස්සේ දීලා ඒකේ ඔපැසිටි එක මම වැඩි කරනවා 100%ක්. ඊට පස්සේ මම ඕකේ කියන එක සිලෙක්ට් කරනවා. මම මේ විදිහට මේ ලේයර් පැනල් එකේ තියෙන හැම ටෙක්ස්ට් එකකටම මම මේ විදිහට කලර් එක ඇඩ් කරගන්නවා සුදු පාට. හරි දැන් මම මේ විදිහට ටෙක්ස්ට් එකට කලර් එක ඇඩ් කරගත්ත සුදු පාටින්. දැන් මේ ටෙක්ස්ට් එක පොසිෂන් කරගමු. ඔයාලත් පුළුවන් මේ විදිහට පොසිෂන් කරගන්න. ටෙක්ස්ට් එක ලොකු වැඩි වගේ නම් ඔයාලට පුළුවන් මේක පොඩි කරගන්න. හරි දැන් මම මේ විදිහට ටෙක්ස්ට් එක හදාගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ ලේයර් පැනල් එකට එන්න. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක උඩ ටෙක්ස්ට් එකේ ලේයර් එක උඩ සිලෙක්ට් කරලා shift key එකත් එක්ක මේ ඔක්කොම ටෙක්ස්ට් ටික highlight කරගන්න. ඊට පස්සේ control G press ගන්න. ඊට පස්සේ මේ group එකක් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ group එක උඩ right click ගන්න. ඊට පස්සේ ඔයා මෙතන දෙන්න convert to smart object කියලා. ඊට පස්සේ අපිට මේ ටෙක්ස්ට් ඔක්කොම එක ලේයර් එකක් විදිහට ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට කැමති තැනකින් මේක පොසිෂන් කරගන්න. දැන් මම මේ විදිහට මේ හරියෙන් තිබ්බා. හරි දැන් අපි මේක රීරයිට් කරගමු අපේ. මම මේ විදිහට ආය යනවා ෆයිල් එක්ස්ප්ලෝරර් එකට. ඊට පස්සේ මම මෙතනින් මගේ ඉරස් සිලෙක්ට් කරලා drag and drop කරගන්නවා මෙතෙන්ට. මම මේ access ටික free දෙනවා ඔයාලට. පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒකට ලින්ක් එක දාලා තියෙනවා මම කලින් කිව්වා. ඔයාලට පුළුවන් ඒක යූස් කරලා මේ access ටික free download කරගන්න ඔයාගේ වැඩේට අවශ්‍ය කරන. හරි දැන් මම ඊට පස්සේ මේ විදිහට ඉර පොසිෂන් කරගත්තා මේ හරියෙන්. ඊට පස්සේ මම මෙතන තව මිනිස්සු දෙන්නෙක් වැඩ් කරගන්නවා අයිබෝන් කියන වගේ ඉන්න. මේ විදිහට drag and drop කරගන්නවා ඒකත්. ඊට පස්සේ මම මේක මේ විදිහට resize කරලා මේ හරියෙන් තියෙනවා. ඔයාලට පුළුවන් ඊට පස්සේ ටෙක්ස්ට් එක adjust කරනවා නම් adjust කරගන්න. හරි ඔන්න අපි මේ විදිහට ටෙක්ස්ට් එකත් හදාගත්තා. දැන් අපි මේකට තව ඔබ්ජෙක්ට් එකක් ඇඩ් කරගමු. මම මේ විදිහට මේ ලිප තමයි ඇඩ් කරගන්නේ. මම කලින් මේ විදිහට එකක් හදාගත්තා ඔයාලට පෙන්නන්න. මම ඒකෙන් මේ ලිප drag and drop කරගන්නවා. ඊට පස්සේ මම මේක මේ හරියෙන් පොසිෂන් කරගන්නවා. ඔයාලට තව මේක ඩාර්ක් කරගන්නත් ඕන නම් පුළුවන්. හරි දැන් අපි මේ විදිහට ක්‍රියේට් කරගත්තා. දැන් අපි මේකට තව පොඩ්ඩක් ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා නම් ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න. මම මෙතනට ඇඩ් කරගන්නවා එක ටෙක්ස්ට් එකක් තව අලුතෙන්. මම මේ විදිහට මේ ටෙක්ස්ට් එකත් ඇඩ් කරගන්නවා මෙතනට. මම මේක පොඩි කරලා මම මේ හරියට ඇඩ් කරගන්නවා මේ ටෙක්ස්ට් එක. මම මේ ටෙක්ස්ට් එකේ පාට වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ තව ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගන්නවා. අර පුළුවන් මෙතන ස්ට්‍රෝක් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ විදිහට අර ස්ට්‍රෝක් එකක් ඇඩ් කරගත්ත හැකි. ඊට පස්සේ ඕකේ කියන එක සිලෙක්ට් කරන්න. හරි ඊට පස්සේ මම මේ කොඩි වලට බ්ලර් එකක් ඇඩ් කරගන්නවා. ගාෂන් බ්ලර්. ඔයාලට පුළුවන් ගාෂන් බ්ලර් එක ෆිල්ටර් වලට ගිහිල්ලා ෆිල්ටර් වල බ්ලර් කියලා තියෙනවා. මෙතනින් ගාෂන් බ්ලර් කියන එක සිලෙක්ට් කර හැකි. මම ඒකට ෂෝට් කට් දාගෙන ඉන්න හින්දා මම මේ විදිහට ගාෂන් බ්ලර් එක සිලෙක්ට් කරලා බ්ලර් කරගන්නවා. හරි ඊට පස්සේ අපි මේ එරබුදු අත්තේ තව කොපි එකක් අරගමු මෙතනට. ඊට පස්සේ ඒකටත් ගාෂන් බ්ලර් එකක් ඇඩ් කරගන්නවා. හරි දැන් මම පොඩි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් කරගත්තා මේකේ. ඔයාලත් පුළුවන් මේ විදිහට කලර් එක පොඩ්ඩක් අඩු වැඩි කරලා ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ මම මෙතන යටින් දැම්ම මගේ channel එකේ නම. ඔයාලත් පුළුවන් ඔයාගේ නම ඕන නම් මෙතනට දාගන්න. හරි ඊට පස්සේ දැන් අපි මේකේ finally තව පොඩි edit එකක් තියෙනවා. ඔයාලට පුළුවන් layer panel එකේ උඩම layer එක select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් keyboard එකේ control shift alt e කියන keys හතරම එකපාර select කරන්න. එතකොට අපිට මේ අපේ edit එක තනි layer එකක් විදිහට එනවා.
ඊට පස්සේ ඔයාලට පුළුවන් ෆිල්ටර් වලින් කැමරා රෝ ෆිල්ටර් එකට යන්න. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන එක්ස්පෝෂර් එක 0.5ක් විතර වැඩි කරන්න. ඊට පස්සේ කොන්ට්‍රාස්ට් එකත් 5ක් විතර වැඩි කරන්න. හයිලයිට් එකත් 5ක් විතර වැඩි කරන්න. මෙතන වයිට්ස් එක ඍණ 30ක් විතර දාන්න. ඊට පස්සේ මෙතන බ්ලැක්ස් එක 20ක් විතර දාන්න. ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් එක 79ක් 80ක් වගේ දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන කැලරිටි එක 22ක් දාන්න. ඊට පස්සේ මෙතන වයිබ්‍රන්ස් එක 17ක් 18ක් වගේ දාන්න. මේක ඔයා එඩිට් කරන විදිහ අනුව වෙනස් වෙනවා. ඔයාට එඩිට් කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඔයාට මේක එකපාර මේ අගය ඔයාට දාගත්ත හැකි. ඔයාට ඇහැට හුරු ගානට එමන් නැත්නම් ඔයාට මෙතන බලාගත්ත හැකි මාක් එකක්. ඔයාට පුළුවන් මෙතනින් ඕනනම් බලලා දාගන්න. ඒක ඔයා එඩිට් කරන එක වැඩි වෙන්න මේකේ ඔයාට පුළුවන් මේක ඉක්මනට හදාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඕකේ කියන එක සිලෙක්ට් කරන්න. හරි මේ තියෙන අපේ ෆයිනල් අවුට්පුට් එක. ඔයාට පුළුවන් බලාගන්න මේ විදිහට මේක වැඩි කරොත් හොඳද මේක අඩු කරොත් හොඳද කියලා ඔයාට මේ විදිහට බලාගත්ත හැකි. හරි ඊට පස්සේ දැන් අපි මේක සේව් කරගමු. ඔයාට පුළුවන් මේක සේව් කරගන්න ෆයිල් වලට යන්න. ෆයිල් වලින් ඔයාට පුළුවන් මෙතන සේව් කොපි කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක PSD එකක් විදිහට ඕනනම් PSD එකක් විදිහට සේව් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක JPG එකක් එහෙම නැත්නම් PNG එකක් විදිහට සේව් කරන්න. මම මෙතන JPG කියන එක ෆෝමැට් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මෙතන ලොකේෂන් පාත් එක විදිහට මගේ local disk E එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම මෙතන save කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට මැසේජ් එකක් ආවොත් එහෙම ඔයාලට පුළුවන් වෙන නමක් ඕනනම් දෙන්න. මම මෙතන yes දෙනවා. ඔයාලට මෙතන name එක change කරලාට පස්සේ මේ message එක නැතුව යනවා ඔටෝම. ඊට පස්සේ ඔයා මෙතන quality එක high දෙන්න. මෙතන maximum තියනවා නම් high දෙන්න අනිවාර්යෙන්ම. මොකද නැත්නම් අපේ file size එක වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන okay කියන එක select කරන්න. හරි දැන් අපි මේ හදාගත්ත අපේ අවුරුද්දට සුබ පැතුම් පත දැන් save කරගත්තා අපි. ඉතින් මං හිතනවා මං අද ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලට අලුත් අවුරුද්දට කොහොමද සුබ පැතුම් පතක් හදන්නේ කියලා තේරෙන්නේ නැති කියලා. මේක ඉතින් ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදන්න පුළුවන් වෙන්න මං කියලා දුන්නාද? ඔයාලට පුළුවන් මේ මම පාවිච්චි කරපු ඇසස් ටික ඕනනම් එමන් නැත්නම් ඔයාලට මේ මම පාවිච්චි කරමු එඩිට් එකට අවශ්‍ය බඩු ටික ඕනනම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට මේ විදිහට link එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ link එකෙන් ගිහිලා download කරලා Photoshop එකෙන් open කරලා වෙනස්කම් කරනවා නම් වෙනස්කම් කරගන්න. එමන් නැත්නම් ඔයාලට පුළුවන් මේ මම පාවිච්චි කරපු images ටික text එක ගන්න. ඉතින් ඒවා use කරලා ඔයාලට පුළුවන් ඔයාගම කියලා මේ විදිහට අවුරුද්දට සුබ පැතුම් පතක් හදාගන්න. ඔයා මේ වීඩියෝ එක බලලා මේ විදිහේ අවුරුද්දට සුබ පැතුම් පතක් හැදුවා නම් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. notification bell icon එකත් all press කරලා තියාගන්න. ඔයා මේ වීඩියෝ එක බැලුවා වගේම ආස ඇතිනේ Adobe Premiere Pro වලින් කොහොමද edit එකක් කරගන්න කියලා දැනගන්න. මම මේ අපි වෙන playlist එකෙන් කියලා දීලා තියෙනවා මුළු Adobe Premiere Pro විනාඩි 10. ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා ඒ videos ටික බලන්න යන්න. එහෙනම් click කරන්න.